පුතා රැතිස්සේ නිදි මරාගෙන පාඩම් කරන හින්දා කිරි එකක් ගෙනාවා. ඔක බීලා පාඩම් කරා. අම්මා මගේ පුතා නැගිට්ටද? මම පැය දෙකයිනේ නිදිය ගත්තේ. කමන්නේ ඔහොම ඇදගෙන යන්න. තව මාස දෙකයිනේ. අම්මේ මට රුපියල් 5000ක් දෙන්නකෝ පන්ති යන බරක් වෙනවා. ඇයි පුතේ? අපි ගිය සතියේනේ පන්ති 3ේම පීස් එකට ගෙවුවේ. නෑ අම්මේ මේ නෝමල් ක්ලාස් එකනේ. මේක පේපර් ක්ලාස් එකක්. මේ ටියුට්ස් වලට ගෙවන්න ඕනේ. අනිත් එක මේ අනුමාන ප්‍රශ්න පත්‍ර දෙන එක. ඒකට දෙන්න ඕනේ අම්මේ. ඉතින් සල්ලි දීලා ගන්න ඕනේ. අනේ පුතේ රුපියල් 5000 මේ උදේ පාන්දර මං කොහෙන්ද හොයන්නේ? කමන්නේ. ඔයා බත් කටක් කාලා ලෑස්ති වෙන්නකෝ. මං උයලා තියෙන්නේ. මං කාන්ති නැන්දගෙන් හරි ඉල්ලගෙන එන්න. මොනවද ඉුවේ? කිරිමාළුයි චිකන් බෙදලා බටු මෝජු. අම්මේ මට හොඳ ලොකුවට බත් එකක් බෙදලා දෙන්නකෝ. මං හැන්ද වෙනකම් පන්තියේ ඉන්න ඕනේනේ. අනාලා මම ලෑස්තිලා එන්න. මේ අද එක පෙට්ටි කඩ වලින් වඩේ කන්න ඕනේ. මං අම්මගේ රුපියල් 5000ක් අරන් ආවා. සාමාරුනේ 5000 හම්බ තියෙනවා. අද අපි දෙන්න කොහේ හරි ගිහිල්ලා හොඳට කාලා මූවි එකක් බලන්නේ. යමු. පිරි ෆිල්ම් එකක් කියලා දෙන්න අපි. ක්ලාස් කට් කරමුද? අපි ක්ලාස් යන්න ඕනේ නැහැ. ආසත් නෑ අප්පා මේ විභාගම මල මගුල් එපා වෙනවා බබා. ඔව්වනේ පිරේ මට නම් පාඩම් මාස දෙකයි තියෙන්නේ. ඔය පාඩම් කරනවද? මොන පාඩම්ද බබා? ඉස්සුද? මන්න පොතක් අතින් අල්ලන්නේ නැහැ. මාත් ආසම නැති සීන් එකක් හොඳේ. හැරත් මං ආසත් නෑ එක කාලංක රස්සාවල් කරන්න යන්න. මොන රස්සාද බැටියෝ? ඔයාලා මම ඉන්නවනේ අනේ. ඔයාලට මම හැම දෙයක්ම අරන් දෙන්න. මොන රස්සාද ඔයාලා? අමතකුණා පාට සර්ප්‍රයිස් එකක් තියෙනවා. සර්ප්‍රයිස් එකක්? මොකක්ද බැටිනේ? මගේ අත් දෙකේම හදපු රස්නේ මට සුපත් එකක්. අනේ බැටියෝ. පුතේ ප්‍රතිඵල නිකුත් කරලාලු. ලොකු නැන්ද කිව්වේ බලන්න ඉක්මනට ඔය ෆෝන් එකේ. මම ෆේල් අම්මේ. ඇත්තද? අමන්නේ ඉතින්. ලොකු අක්කේ. අපි දුර නම් මේ සැරේ කරගන්න බැරි වෙලානේ. මේ මන්ද මේ ෆෝන් එක නම් මට එපා වෙලා. ළමයි කරන වැඩ හින්දා. හෙලෝ නංගි. නෑ මෙයාට නම් මේ සැරේ බැරි වෙලානේ. ඔව්. නෑ මං කාටවත් කිව්වෙත් නෑ. අන්න උඹේ පැටි කිරිය මම ඇරුණාම මුළු ගමම දන්නවා. අන්න තාත්තගේ කනෙත් ඔක්කොම තියලා ඉඳල් මෙහෙම බත් කාලා ඉවරයි දැන් ඉතින්. සල්ලි අරන් ගෙදරින් ගිහිල්ලා කරපු ඔක්කොම දැන් අපි දන්නවා. මිනිස්සු කියන්න ඕනේ අපිට ඒවා. අපි නැත්තම් කොහොමද දන්නේ? මොනවද මිනිස්සු කියන්නේ? අනේ මේ අම්මේ මිනිස්සුන නිකන් තියෙන කට මොනවා කියන්න බැරිද? ඊට මෙතන අපේ අද කුදවනවා කියන ඒවට කියන්නකො මගේ වෙලේ මුල් ටික කියන්න කියලා. අර මිනිහා පව් යකෝ. මෙතන මහන්සි වෙලා හම්බ කරලා දෙන තුට්ටු දෙකෙන් මම පාන්දර නැගිටලා බත් මුල් බැඳලා පාඩම් කරනකොට ඔක්කොම ටික ළඟට දීලා අපිව රවට්ටන්න හැදුවට උඹම තමයි ඇඳිලා තියෙන්නේ. අනේ මේ අම්මේ මං එහෙම එක එකාට ඇඳලා જાතිය ගෑණියෙ නෙමෙයි. අපි කට අපෙන්ම කලා අපිට මෙතන ජරා තමයි ඉන්න හැදෙන එක තප්පරක්. මොනවද මේ කරන්නේ? ප්‍රශ්න ඇති කරන්නේ නිකම් බරුවට. අනේ ඇයිස්රෝ ඔයා එහෙම කියන්නේ? අනේ මේ මම ඒ දෙකයි B එකයි දාලා ඉංජිනේරින් ෆැකල්ටි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඔයා මේ විකාරයක් වෙන්න හදන්න එපා. ඔයා හිතනද මේ ඔයා වගේ ඉගෙන ගත්තේ නැති නූගත් කෙල්ලෙක් නිසා මගේ ඩ්‍රීම්ස් එක මං අතහැරලා දායි කියලා? හරි මට තේරෙනවා ඉස්රෝ. මං වගේ සත පහකට වැඩක් නැති කෙල්ලෙක් හින්දා ඔයාගේ ලස්සන ජීවිතේ නාස්ති කරගන්න එපා. හැබැයි මේ වෙලාවේ මට වෙන කියන්න කවුරුත් නැහැ. ඔයාට බැරිද මට යාළුවෙක් ඉදිරියට හරි උදව් කරන්න? මට ගෙදර යන්න බැහැ ඉස්රෝ. මං ලොකු අවුලක ඉන්නේ. මට අඩුම ගානේ ටික දවසකට හරි ජොබ් එකක් හොයාගන්නකම් හරි නතර වෙන්න තැන හොයලා දෙන්න. හරි ඉන්නවකෝ. අර මගේ ගාමන්ට් එකේ යාළුවෙක් ඉන්නවා. මං එහෙම මොකක් හරි ජොබ් කට්ටක් ඔයාලට හොයලා දෙන්න. ඔයාලට පුළුවන් හෙට වෙලා ඉන්න. ඒතකොට මටත් ඕනෙලාට ඔයා බලන්න උනොත් එන්න පුළුවන්. අම්මේ මං ඉවරයි අම්මේ. යෝ අනේ අම්මේ මට ජීවිතේ වැරදිලා ඉවරයි. පිස්සුද? පුතේ දරුවෝ දෙමව්පියන්ට වෙනස්කම් කරාට දෙමව්පියෝ කවදාවත් දරුවෙකුට වෙනස්කම් කරන්නේ නැහැ. මට දරුවෝ දෙන්නෙක් වැඩි නෑ පුතේ. එන්න අපි යන්ගේ ඇතුළට. අනේ අම්මේ මට සමාවෙන්න අම්මේ.